ඇදහිල්ලේ ක්‍රියාවන් තේරුණාද? ඇදහිල්ලේ ආත්මික වූ රහස්ම ස්වභාවයෙන් යුක්ත වූ ක්‍රියාවන් දේව වචනයට අදාළව දේව වචනයට එකඟව තේරුණාද? ඒ වගේම දේව වචනය තුලින් අමුතු කියන්නේ ඔයාලා මෙතෙක් අහපු නැති වූ ආත්මික කාරණා විශාල ප්‍රමාණයක් තියෙනවා මට ඔබ සමග බෙදා ගන්න. ඉතින් ඒක නිසා 6 වෙනිදා තේරුණාද? ලබන මාස 6 වෙනිදා ජූනි 6 වෙනිදා තියෙන වැඩසටහන. මේ වැඩසටහනේ ආත්මික කාරණාවල් ගැන අපි ඉගෙන ගන්න යනවා. ඉතින් ඔයාලා බලනවා ඇති ඔයා කවුද අපිට උගන්වන්න? තේරුණාද? අපි ඔයාට වැඩිය සීනියර්ද කියලා. මම සීනියර් සහ ජූනියර් මේ හැම කෙනෙක්ටම කියනවා. තේරුණාද? ඔයාලගේ යටහත් හදවත් ඕපන් කරගන්න. යටහත් නම් තේරුණාද? අපිට කොටලුවෙක්ගෙන් උනත් අහන්න පුළුවන්. දෙවියන් වහන්සේ මට දීලා තියෙනවා. තේරුණාද? දෙවියන් වහන්සේත් එක්ක මම ගනුදෙනු කරනකොට උන්වහන්සේ මට දීලා තියෙනවා ආත්මික රහස් සහ ආත්මිකව ඇදහිල්ලේ තාක්ෂණය. එහෙම නැත්නම් ඇදහිල්ලේ ක්‍රියා කරන ආකාරය. තේරුණාද? ඒ විදිය මට කියලා දීලා තියෙන එක මහා පුදුමාකාරයි. ඒක හියොස් කෙනෙක්ගේ දැනුම. ඒ කියන්නේ ඒක දෙවියන් වහන්සේගේ වැඩුණු පුත්‍රයෙක්ට ලැබෙන්න ඕන දැනුම තමයි තේරුණාද උන්වහන්සේ මට දීලා තියෙන්නේ. ඉතින් ඒ දැනුම ඔයාලත් එක්ක බෙදා ගන්න මම හරි කැමැත්තෙන් ඉන්නවා. ඒකට ඔයාලා යටහත් සිතින් පැමිණෙන්න. යයි යටහත් සිතින් පැමිණෙන්න කියන්නේ ඔබතුමාලට වැඩිය මම වයසෙන් බාලා ඇති. තේරුණාද? ඔබතුමාලා මට වඩා ප්‍රවීණ වෙන්න ඇති. ඒ වගේම ඔබතුමාන්ලා තේරුණාද? මට වඩා දෙවියන් වහන්සේ තුල පරිණත වූ දේවදාසවරු නායකයෝ වෙන්න පුළුවන්. හැබැයි තේරුණාද? ඔයාලා හොඳටම දන්නවා දෙවියන් වහන්සේ ඕනම කෙනෙක් තුලින් කුඩා දරුවෙක් වුණත් තුලින් කතා කරන්න පුළුවන්. හදවත විතරයි වැදගත්. ස්වාමින් වහන්සේ තුල මගේ හදවත තිබුණා උන්වහන්සේගේ ක්‍රීම් වලට සහ උන්වහන්සේගේ හඬ අහන්න එකඟව. ඒක නිසා උන්වහන්සේ මට කතා කරා. උන්වහන්සේ කිව්වා තේරුණාද මේ ආත්මික රහස් කාරණා ටික ඔයාලා සමග බෙදා ගන්න කියලා. බයිබලයට එකඟයි. බයිබලයට පරස්පර නැහැ. කිසිම බයිබල් පදයකට පරස්පර නැති වූ අනර්ග වූ වචනේ අනර්ග වූ එලිදරව්. තේරුණාද? රාශියක් තියෙන ඔබ සමග බෙදා ගන්න. ඒක නිසා 6 වෙනිදා එන්න. තේරුණාද? ඔබ එන්න හිතෙන්නේ නැත්තම් මදි පුංචි කමක් නම් තේරුණාද? ඒක පැත්තකට දාන්න. ඒක දෙවියන් වහන්සේගේ නෙමෙයි මදි පුංචිකම්. එහෙම නැත්තම් මම මොහුට වැඩිය ප්‍රවීණෙක් නේ. එහෙම මොහු ගාවට ගිහිල්ලා මම දෙකට නැමෙන්නද කියන්නේ නෑ. ඔබතුමාලා දෙකට නැමෙන්න අවශ්‍ය නෑ. තේරුණාද? මම ඔබතුමාලා ළඟ දෙකට නැමෙන්න. පැහැදිලිද? ඉතින් හේතුව තේරුණාද? එහෙම හිතලා ඔයාලා නෑවිත් ඇරියු. ඉතින් අපරාධේ මේ දැනුම ඔබතුමාලගේ ජීවිතයට එහෙම නැත්නම් ඔබතුමාගේ සේවයට ඔබතුමියන්ලගේ සේවයට තේරුණාද? ප්‍රේමවන්තයින් ඔයාලගේ සේවයට යන්නේ නෑ. අපි ප්‍රේම කරන අය. තේරුණාද? ප්‍රේම කරන අය තුල සහෝදරය තුල උස් පහත් ભેදයක් නෑ මම හිතනවා. තේරුණාද? ඉතින් ආත්මික පියා ඉන්නවා අපිට වෙන කවුරුවත් ඕනේ නෑ එහෙම කියලා මතයකුත් ඇති. තේරුණාද? ඇත්තටම ඔබගේ කැඳවීමට ඔබගේ ආත්මික ගුරුවරයාගේ තේරුණාද මඟ පෙන්වීම මදි නම් ස්වාමින් වහන්සේ වෙන මාවත් එහෙම නැත්නම් වෙන මාර්ග අරිනවා වෙන දොරටු අරිනවා. ඉතින් අපි නෑ අර අතනම ඉන්න ඕනේ කියලා එල්ලලා හිටියොත් තේරුණාද අපිට ලොකු සැලැස්මකට එහෙම නැත්නම් ලොකු අපිට තියෙන දෙවියන් වහන්සේ ඔබට තබා තිබෙනා වූ සැලැස්මට යන්න අපහසුයි. මොකද මේ දැනගැන්ම සහ ඒ ඔබගේ නායකයාගේ ආධිපත්‍යය ගොඩක් තේරුණාද? ගොඩක් දුරට ඒ දැනුම ඔබට ඉදිරියට යන්න මදි කියලා ඔබට තේරෙනවා ඇති. ඉතින් ඒක නිසා මම කියනවා තේරුණාද? එන්න මේ ආත්මික දැනුම ලබා ගමු. ඔබට තරම් භෞතික දැනුමක් තියෙනවා කියලා මම කියන්නේ නැහැ. තේරුණාද? හැබැයි මම දන්නවා දෙවියන් වහන්සේ තුල ආත්මික වූ දැනුමක් තේරුණාද? උන්වහන්සේ මට දීලා තියෙනවා. තේරුණාද? මම හරි යටහත් ප්‍රේමයෙන් යුක්තව හැම කෙනා ගැනම සිතන ක්‍රියාත්මක වෙන කෙනෙක්. තේරුණාද? මම ඔයාලත් එක්ක ඒ කියන්නේ මම කිසි කෙනෙක් එක්ක තරහ නැහැ. මම හැමෝටම ආදරේ. මම ප්‍රේමයෙන් බලනවා මනුෂ්‍යයන් දිහා. තේරුණාද? මම කිසිම දෙයක් කඩා වඩා ගන්නවත් තේරුණාද? ඔබගේ කොල්ලකා ගන්නවත් නෙවෙයි. ඇත්තටම මම මේ දේ කරන්නේ ඇත්තටම මට අවශ්‍ය වෙන්නේ තේරුණාද? මේ දැනුමෙන් කිතුණු සභාව පෝෂණය කරලා මේ කිතුණු සභාව තේරුණාද? මේ ඉන්න තලයෙන් ඊළඟ තලයට වැඩුණු පුත්‍ර භාවයට එහෙම නැත්නම් තේරුණාද? හැමදාම යක්ෂයන් දුරු කරන රෝගීන් සුව කරන මේ වගේ සුළු දේවල් විතරයි අපි කරන්නේ. ඊළඟ තලයට එන්න ඕනේ. ඒ ඊළඟ තලයට එන්න අනිවාර්යයෙන්ම දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනෝ එක්සිත් භාවය. තේරුණාද? ඉතින් ඔයාලා එන්න ඒ එක්සිත් භාවය ලබා ගන්න. තේරුණාද? මොකද මේ එක්සිත් භාවය කියලා කියන්නේ? අපි දන්නවා ගිනිමෙව් දිව් බෙදී ගියේ පෙන්තකොස්ත දවසේ ඒ හැම දිනාටම තිබේ එකම අරමුණ. ඒක නිසා අපි
එකම අරමුණකට පෙර ගැසෙන්න යන වේදාට. හලෙලූයා. එතකොට අපි අතරේ දිව්‍යමේ තේරුණාද ගිනිමේ දිව් බෙදීයයි. නැවත වාරයක් එදා පෙන්තකොස්ත දවසේ වුණා වගේම. ඒක නිසා මේ මහත් වූ අත්දැකීම ලබන්න ඔබ හැමදෙනාම පැමිණෙන්න කියලා මම ඔබ හැමදෙනාටම ආරාධනා කරනවා. තේරුණාද? මම මේ කතා කරන්නේ දෙවියන් වහන්සේ ඔබට කිව්වා ඌ දෙවියන් වහන්සේ මාලවා කියන්න හදන්නා ඌ දෙවියන් වහන්සේගේ අරමුණ. තේරුණාද? ඒක අපි හැමෝම දන්නවා දෙවියන් වහන්සේගේ අරමුණ කුමක්ද කියලා. තේරුණාද? ඒ දෙවියන් වහන්සේගේ අරමුණ එක්සිත භාවකින් යුක්තව. තේරුණාද? ඒ කියන්නේ ඔක්කොටම තියෙනවනේ එකම අරමුණ. ඒ අරමුණ දෙවියන් වහන්සේගේ අරමුණ ඔක්කොම තේරුණාද? ඒ මැද්දේ හිට ගන්න අවස්ථාව. තේරුණාද? හිට ගන්න අවස්ථාවක් තමයි මේ උදා කරලා දෙන්නේ දෙවියන් වහන්සේ. ඒ දෙවියන් වහන්සේගේ එකම අරමුණකට අපි එක්සිට් වෙන්නා වූ දිනය තේරුණාද? 6 වෙනිදා ජුනි මාසේ 6 වෙනිදා අපි දිනය දාගෙන ඉන්නවා. ඉතින් ඔබ හැමදෙනා පැමිණෙන්න. තේරුණාද? ලොකු කුඩා අය දෙවියන් වහන්සේගේ වචනේ දන්න අය. වචනේ නොදන්න අය එක්කන් එන්න එපා. තේරුණාද? තේරුමක් නැහැ එයාලට. තේරෙන්නේ නැහැ එයාලට. ඒ නිසා වචනේ යම් දැනුමක් තියන අය, යම් වචනේ ගැන යම් බරපතල තේරෙන අය, ලීඩර්ස්ලා සහ පාස්ටර්ස්ලා තේරුණාද? එන්න. තේරුණාද? ඔයාලා බලය පාස්ටර්ස්ලා බලය පාස්ටර්ස්ලා උගන්වන්නේ මම කවුද කියලා. තේරුණාද? ඇත්තටම මම උගන්වන්නේ නැහැ. දෙවියන් වහන්සේ දන්නව. තේරුණාද? ඇත්තටම උන්වහන්සේ තමයි මා තුලින් උගන්වන්නේ. ඒක නිසා ඔබට යටහත් වෙන්න හදවතක් තියෙනව නම් පැමිණෙන්න. එහෙම නැත්නම් ප්‍රශ්නයක් නැහැ පැමිණුනේ නැතුණාට. හරිද? හරි. ඊට පස්සේ අපි දන්නව දෙවියන් වහන්සේ තමයි මේ හැම දෙයකදීම මම දන්නව දෙවියන් වහන්සේ තමයි මට හැම දෙයකදීම ආත්මික දැනුම දෙන්නේ. මම කියන්නේ භෞතික දැනුමක් ගැන. මම කියන්නේ ආත්මික දැනුමක් ගැන. ඉතින් මේ ආත්මික දැනුම ලබා ගන්න ඔබ හැමදෙනාම පැමිණෙන්න. තේරුණාද? මට නැතුව ඇති අපි හිතමු ඔබ යන්න කැමති පිටරටින් ආපු දේවදාසෙක්ට ඉංග්‍රීසියෙන් කතා කරන එහෙම නැත්නම් අපි හිතමු විදේශක දේවදාසෙක් එහෙම නැත්නම් අපි හිතමු බිෂොප් කෙනෙක් හෝ ප්‍රොෆෙට් කෙනෙක් හෝ කවුරු හරි ආවොත් තමයි ඔබ එකඟ වෙන්නේ. ඒ වගේම වයසින් මුහුපුරා ගියපු ඉහෙන එකට පැහිච්ච දේවදාසෙක් නම් විතරයි ඔබ එකඟ වෙන්නේ ඔහුගෙන් ඉගෙන ගන්න. තේරුණාද? එහෙම නැත්නම් ඔහු ගුරුවරයා විදියට සලකන්න ඔබගේ හදවත එකඟ වෙන්නේ. තේරෙනවද? ඒ පෙනීමෙන් නොව දෙවියන් වහන්සේ තුල තේරෙනවද? ඇදහිීමෙන්. ඒක ඔයාලා අදහුවොතින් තේරෙනවද? පෙනීමෙන් යන්න එපා කවදාවත්. එයාට අපි හිතමු එයා රට ඉඳලා ආපු කෙනෙක්ද, එයා විදේශ දේවදාසෙක්ද, එයා තේරෙනවද ප්‍රොෆෙට් කෙනෙක්ද? ඒ පෙනීම අපි බලන්නේ. පේන දේ. නෑ තේරෙනවද? මේ ආත්මික දේ ඇදහිීමෙන් තේරෙනවද? තමයි අපි දකින්න අවශ්‍ය. ඒක නිසා මම නැවත වාරයක් කියනවා පාස්ටර්ස්ලා ලීඩර්ස්ලා මේ හැම කෙනෙක්ටම එන්න. අපි වචනේ බෙදාගමු. අපි එක්සිට් වෙමු. ගිනිමේ දිව් අපි තුලින් බෙදී යනවා අනිවාර්යයෙන්ම. ඒ විතරක් නෙමෙයි අපි රැස් වෙමු. මේ ආත්මික කාරණා මට බෙදා ගන්න අවශ්‍යයි. මං ඇතුලේ ගින්නක් තියෙනවා. තේරෙනවද? ඒක නිදාස් කරන්න අවශ්‍යයි. තේරෙනවද? දෙවියන් වහන්සේ තබපු බරක් තියෙනවා. ඒ බර දෙන්න අවශ්‍යයි. ඒක නිසා පැමිණෙන්න හැමදෙනාම මම කියන හැමදෙනාටම පැමිණෙන්න. පැමිණිලා මේ දැනුම ලබා ගන්න, මේ දැනුම උකහා ගන්න. මොකද මේක සේවයට ලොකු රුකුලක්, ලොකු ශක්තියක්. ඔබගේ සේවය විශාල වෙන එක විශාල වෙනවම තමයි. ඔබගේ සේවය ව්‍යාප්ත වෙන එක ව්‍යාප්ත වෙනවම තමයි. තේරෙනවද? ඒක නිසා නැවත වාරයක් මම කියනවා ආදරෙන් යටහත්කමින් යුක්තව එන්න සහෝදරයනි. මේ වචනේ අපි එකට බෙදාගමු. තේරුණාද? සහෝදරේ එක්ව සිටීම කොපමණ යහපත්. ඒකෙන්ද අපි එක්ව සිටිමු. තේරුණාද? එතකොට මට වැඩි ප්‍රවීණ වුණත් කමන්නේ. තේරුණාද? හිතන්න එපා පල්ලෙහෙන් ගලයිද කියලා නෑ. ආත්මික දේ ගලන්නේ ආත්මික වූ ස්ථානවල. ඒක නිසා තේරුණාද? ආත්මික වූ දේ ඔබගේ ජීවිතේට ඉහළින් ගලනවා. තේරුණාද? ආත්මික වූ ස්ථානකින්. ඒක නිසා පැමිණෙන්න හැමදෙනාම නැවත වාරයක් කිව්වා. God bless you. ජේසුස් පිටයි.